සර් මේ අහන්න සර් මං ඇත්තම කියන්නම් මං ඇත්ත කියන්නම් සර් මං කවදා හරි සර් මේ ඇත්තට මුණ දෙන්න ඕනේ මං ඒ නිසා මං ඇත්තම කියන්නම් සර් හරි කියනවා මටත් ඇත්ත තමයි දැනගන්න ඕන කරලා තියෙන්නේ ඔව් මම ඇත්තම කියන්නම් මිස්ටර් ජයනාත් මම මංජිත නෙමෙයි මම තමයි කෙවින් ඩිෆොන්සේකා සිතුවද මම මේ පරිමෝල් මීහරකෙක් කියලා ඔය වගේ බොරු පිළිගන්න තවත් තමසේ දැන් අදත් හදන්නේ මේ කරපු වැරද්දත් අර ඉදා අපේ කාර් එක ආපු දවස් වගේ බොස්ගේ නම විකුණලා බේරෙන්න මිස්ටර් ජයනාත් මං කියන දේ පොඩ්ඩක් අහන්න මම මංජිත නෙමෙයි මම මංජිත වගේ පෙනී හිටියට මම මංජිත නෙමෙයි මම තමයි කෙන් ඩිෆොන්සේගේ එකම පුතා කෙවින් ඩිෆොන්සේකා තමසේ දැන් අපිට ඔය වගේ බොරු තව කොච්චර කියන්න බලාපොරොත්තු වෙනවද මයිසේ මේ මම අද ඔබ ඉතුරු කරන්න මම අද ඔබ පොලිසියට මාරු වෙනවා පොලිසියෙන් මට ගහලා නෙමෙයි හැම ගහලා හරි මට මගේ දුව හොයලා තියෙනවා අර යන්න පොලිසියට යම මම පොලිසියට බේර ගන්නවා මිස්ටර් ජයනාත් මං කියන දේ අහන්න මොනවද අහන්නේ පොඩ්ඩක් අහන්න මට පොලිසිය යන්න බැරි කමක් නෙමෙයි මෙතන තියෙන්නේ මට ඇත්තට මූණ දෙන්න බැරි කමකුත් නෙමෙයි තියෙන්නේ ජයනාත් මම පොලිසියට ගියා කියලා අපිට නිම්නාවිය හොයාගන්න කිසිම වාසියක් වෙන්නේ නැහැ මට තේරෙන්නේ නැද්ද මං කියන දේ මට තේරිලා තියෙන හොඳටම යම පොලිසියට මාව විශ්වාස කරන්න අනේ ප්ලීස් මාව විශ්වාස කරන්න මම මංජිත නෙමෙයි මම තමයි කෙවින් ඩිෆොන්සේකා මේ තමසේගේ බොරුව නවත්ත ගන්නවා අනේ අංකල් අනේ මාව විශ්වාස කරන්න හරි කියනවා මොකක්ද දැන් තමසේට කියන්න තියෙන්නේ අපි පොඩ්ඩක් මෙතෙන්ට ගිහලා ඉඳගෙන කතා කරමු මම පැහැදිලි කරන්නම් හරි යම